2026 අවුරුද්ද ඔයාලා හැමෝම හිතාගෙන ඉන්න විදියට කරන්න ඉන්න හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ගෙනාවේ මේ 2026 අවුරුද්දේ පළවෙනිදා අපි දවස ගත කරපු විදිහේ පුංචි වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපේ vlog බලන ඔයාලා දන්නවා අපි ජනවාරි 1 වෙනිදා කොහොමද ගත කරන්නේ කියලා. එහෙනම් ඉස්සරහට දිගටම බලාගෙන ඉන්න. සුපුරුදු පරිදි ඉතින් හැමදාම 1 වෙනිදාට කරන්නේ කිරිබත් හදන එකනේ. ඒ වගේ මං අදත් කිරිබත් හදලා කෑම මේසෙත් හදලා මේ හදන්නේ කිරි උතුරවන්න. ලිප පත්තු කරලා කිරි එක ලිපෙන් තියලා ඒක බලා ගන්න මං හස්බන්ඩ් දුන්නා. මොකද මේ වෙනකොටත් එයා ලෑස්ති වෙලා හිටියේ. මට ලෑස්ති වෙන්න බැරි වුණා. ඉතින් එතකන් කිරි එක එයාට බලා ගන්න කියලා මම ගියා ටක් ගාලා ලෑස්ති වෙලා එන්න. මම එනකොට කිරි එක ඔන්න ඔය වගේ හොඳටම උඩට ඇවිල්ලා තිබ්බේ උතුරන්න ඔන්න මෙන්න තියලා. මොකද ඉන්ද්‍රට අවශ්‍යයි. ඒ වැඩිපත් වෙනවලු. ඉතින් 2026 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා මෙන්න මෙහෙම තමයි අපේ ගෙදර කිරි ඉතුරුනේ. ඊට පස්සේ ඉතින් අපි ලන්ච් එකට එළියට ගියා. ඉතින් අපේ vlog බලන ඔයාලා මං කිව්වනේ දන්නවා කියලා අපේ 1 වෙනිදා කොහොමද ගෙවෙන්නේ කියලා. අපේ shop එකේ ස්ටාෆ් එකත් එක්ක අපි හැම 1 වෙනිදාම ලන්ච් එකට එළියට යනවා. ඉතින් මේ බෙන්තර ගෝල්ඩන් ග්‍රිල් එකේ තමයි අපි මේ පාර ලන්ච් එකට ආවේ. ඉතින් 1 වෙනිදා දවල් වරුව ඔන්න ඔහම ගත කරලා හවස් වරුව අපි අම්මලා බලන්නත් ගිහිල්ලා තව පොඩි වැඩ වගේකුත් තිබ්බා. ඒ ටිකත් කරගෙනම තමයි ගෙදර ආවේ. ඉතින් 2026 අවුරුද්ද මම මුලින් කිව්වා වගේ ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් 1 වෙනිදා පුංචි වීඩියෝ එක මෙතනින් ඉවරයි. බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න.